ශිහාන් සහ බෙලු කුමරිය. මේක තවත් ලස්සන සුරංගනා කතාවක්. එක ගමක ගොවිතැන් වැඩ කරන තරුණයෙක් හිටියා. ඔහුගේ නම ශිහාන්. උදේ පාන්දරම වැඩ කරන්න එන ශිහාන් ගොඩක් මහන්සි වෙලා වැඩ කරලා හවසට ගෙදරට යනවා. ශිහාන් ගෙදර ජීවත් වුණේ තනියම. කොහොමද පැටියෝ? ඔයාටත් බඩගිනි නේද? ඒත් උයන්න බැරි තරම් මට ගොඩක් මහන්සි පැටියෝ. බඩගිනි වුණත් මහන්සිය වැඩිකමට ශිහාන් බඩගින්නම නිදා ගන්නවා. එක දවසක් ශිහාන් වෙනදා වගේම උදේ පාන්දරම වැඩ කරන්න ගියා. උදේ ඉඳලා වැඩ කරලා හවස් වෙලා ශිහාන් ගෙදර එන්න පිටත් වුණා. ඒ වෙලාවේ ශිහාන් දැක්කා වතුර නැතිව පාර අයිනේ මිය දෙමින් ඉන්න බෙල්ලෙක්. අනේ ඔයාට මොකද උනේ? ශිහාන් බෙල්ලව ගෙදර අරගෙන ගිහිල්ලා ජල බඳුනකට දැම්මා. බෙල්ලා සතුටින් ජල බඳුනේ පිහිනුවා. පහුවදා ශිහාන් වැඩ ඉවර වෙලා ගෙදර එද්දී ඔහුට ගෙදරින් ආවේ ප්‍රණීත කෑම සුවඳක්. ඔහු දැක්කේ මේසය රසවත් කෑම වලින් පිරීලා තියෙනවා. සුවඳ වගේම ඒ කෑම ගොඩක් රසයි. එදා රෑ ශිහාන් කල්පනා කළේ මේ කෑම හැදුවේ කවුද කියලා. කවුරු වුණත් හරිම රසට උයලා තියෙනවා නේද පැටියෝ? ඒ දෙවෙනි දවස. තුන්වෙනි දවසෙත් ඒ විදිහටම සිද්ධ වුණා. ශිහාන්ට ඕන වුණා මේ කෑම හදන්නේ කවුද කියලා දැනගන්න. ඊළඟ දවසේ ඔහු වැඩට යනවා වගේ ගෙදරින් ගිහිල්ලා ගහක් පිටුපස සැඟවිලා ගෙදර දිහා බලාගෙන හිටියා. ඒ වෙලාවේ ඔහු දැක්කේ ජල බඳුනේ ඉන්න බෙල්ලා ඔහු කවදාවත් දැකලා නැති තරම් රූමත් තරුණියක් බවට පත් වෙනවා. ශිහාන්ට හිතා ගන්න බැරි වුණා මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා. වටපිට බලපු තරුණිය ඉක්මනට ගෙදර ඇතුළට ගියා. ඒක දැකපු ශිහාන් ඉක්මනට ගිහින් ජල බඳුනේ පියන වැහුවා. එපා! අනේ පියන වහන්න එපා! මම ආයේ දිනවා. මම ජීවත් වෙලා ඉන්නේ ඔබ මාව බේරගත්ත හින්දායි. මට කළගුණ සලකන්නයි ඕන උනේ. ඔබ කවුද? ඔබ නේද මම වෙනුවෙන් කෑම යුවේ? ඔව් මම බෙලු කුමරිය. මම කැමති හැමදාම ඔබ සමග ඉන්න. එහෙනම් මා සමග විවාහ වෙන්න. ඉතින් ඔවුන් දෙදෙනා විවාහ වුණා. ඊට පස්සේ ඔවුන්ට ලස්සන දරුවන් 5 දෙනෙකුත් ලැබුණා. බෙලු කුමරිය හැම වැඩකටම දක්ෂයි. ඇය හරිම ලස්සනට දණ්ඩි මාළුවෙක්ගේ චිත්‍රයක් ඇඳා. හරිම ලස්සනට ඇඳුනුත් ගෙතුවා. ඒ වගේම ගොඩක් රසට කෑමත් එව්වා. ඇය දණ්ඩි මාළුවගේ චිත්‍රය ඇඳලා ඉවර වෙලා ඒක අරගෙන ගිහිල්ලා ගෙදර ඉස්සරහ දොරේ ඇලෙව්වා. හරිම ලස්සනයි මෑණියනි. කවුද ඒ? මේ තමයි දණ්ඩි. එයා අපට කවදා හරි උදව් කරයි. කාලේ ගෙවිලා ගියා. එදා ඉර උදා වුණේ සතුටින් ඉන්න මේ පවුලට නපුරකුත් අරගෙන. ශිහාන් එදත් සුපුරුදු විදිහටම වැඩට ගියා. ඒ ගමේ හිටියා කාගේවත් බහට අවනත වෙන්නේ නැති නපුරු ගම්මුලා දෑනියෙක්. එදායි ඔහුට ශිහාන්ගේ බිරිඳ ගැන දැනගන්න ලැබුණේ. ඒයි මෝඩයිනේ උඹලා දැන්ද මට කියන්නේ? ශිහාන් උඹ කොහොමද මම නොදැන ඒ තරම් රූමත් තරුණියක් විවාහ කරගත්තේ? මෝඩයිනේ වරේලා යන්න ශිහාන්ට පාඩමක් උගන්වන්න. ගම්මුලා දෑනියා තව මිනිසුන් කිහිප දෙනෙකුත් සමග ශිහාන්ගේ ගෙදර යන්න පිටත් වුණා. ඒ වෙලාවේ ශිහාන් වැඩ කරමින් හිටියේ. ශිහාන් අන්න ගම්මුලා දෑනිතුමා ඔබගේ නිවසට යනවා. ඉක්මනින් යන්න. කලබල වුණු ශිහාන් ඉක්මනින් නිවසට දිව්වා. ගම්මුලා දෑනියා ශිහාන්ගේ නිවසට ගිහින් ශිහාන්ට කතා කළා. ඒ වෙලාවේ ශිහාන් ගෙදර හිටියේ නැති නිසා එළියට ආවේ බෙලු කුමරිය. ඔබ කවුද? මම ශිහාන්ගේ බිරිඳ. ඇයි ඔබ ශිහාන්ව හොයන්නේ? මොනවා? මෙතරම් ලස්සනක්? ඔබ නම් ඇත්තටම රූමත්. ඔබ ගැලපෙන්නේ මේ මම වගේ කෙනෙක්ට. මා සමග එන්න. මම ඔබට නොඑක් සැප සම්පත් දෙන්නම්. මම ඔබ සමග එන්නේ නෑ. මම කැමති ශිහාන්ට පමණයි. මුරණ්ඩු කෙල්ල මම ඔබව කෙසේ හෝ මගේ බිරිඳ කරගන්නවා. ඔබට පුළුවන් දෙයක් කරන්න ගම්මුලා දෑනිතුමා. ඒත් කවදාවත් මම ඔබේ බිරිඳ වෙන්නේ නෑ. හොඳයි බලමුකෝ ඔබ මගෙන් බේරෙන හැටි.
මට පේන්නේ ශිහාන් මට බය පැනලා ගිහින්. ඔබ එන්න මා සමග මේ දුප්පත් වල ඔහු ඔබට ගැලපෙන්නේ කවදාවත් නැහැ. පැනලා යන්නේ නැහැ ගම්මුලා දෑනිතුමා. ඔහු අනිවාර්යෙන් ඒවි. ඉක්මනින්ම එන්න සියාන්. මගේ බිරිඳ ඔබ හොඳින් නේද? ඔබට කරදරයක් නැහැනේ? ගම්මුලා දෑනිතුමා ඇයි ඔබ මගේ නිවසට ආවේ? මට කුකුලෙකු දමාපු බිත්තර පහක් සමග බත් එකක් රැගෙන එන්න. එය කළ නොහැකි නම් ඔබේ බිරිඳ අයිති මටයි. නෑ මට පුළුවන් ඒ කරන්න. අපිට බය ඒක වෙන්න හැකිද? එපා සියාන්. මට තියෙනවා හොඳ අදහසක් ඔහුගේ ප්‍රශ්නෙන් ගැලවෙන්න. මම කිව්වේ කුකුල් බිත්තර ගේන්න කියලා. මේවා තරහ ගන්න නෙවෙයි. එපා ගම්මුලා දෑනිතුමා. සිහාන් දරුවෙක් ලැබෙන වේදනාවෙන් ඉන්නේ. දරුවා ලැබුණාට පස්සේ බිත්තර අරගෙන ඒවි. නුඹ මොනවද මේ කියන්නේ? කොහොමද පිරිමියෙක් දරුවෙක් ප්‍රසූත කරන්නේ? එහෙනම් ගම්මුලා දෑනිතුමා කිව්ව විදිහට කොහොමද කුකුළු බිත්තර දාන්නේ? උඹ මේ ප්‍රශ්නයෙන් විතරක් දිනුවා කියලා හිතාගනින්. ඔහු එතනින් පිට වුණේ ගොඩක් තරහෙන්. ඔබට මේ ප්‍රශ්නයට පිළිතුරු දිය නොහැකි වුණොත් ඔබ අනිවාර්යයෙන්ම මා සමග පැමිණිය යුතුයි. හොඳයි එහෙනම් කියන්න බලන්න මම මේ අශ්වයාගේ පිටට නගිනවද නැද්ද කියලා. ඔබේ ප්‍රශ්නෙට කලින් මගේ ප්‍රශ්නෙට පිළිතුරක් දෙන්න. බෙලු කුමරිය දොර ළඟට ගියා. ගම්මුලා දෑනිතුමා කියන්න මම මේ දොරින් ඇතුළට යනවද නැද්ද කියලා. ඊට පස්සේ මම ඔබේ ප්‍රශ්නෙට පිළිතුරක් දෙන්නම්. ඔබ අදට බේරුණා කියලා හිතාගනින්. ගම්මුලා දෑනියා තරහෙන් එතනින් යන්න ගියා. ඔබ නිසායි ගම්මුලා දෑනියකින් අපිට බේරෙන්න පුළුවන් උනේ. නෑ නෑනේ. පහුවදා උදේ ශිහාන් වැඩට යන්න පිටත් වෙන විටම ඔහුගේ යාළුවා දුවගෙන ආවා. ශිහාන් මුලා දෑනියා ඔයාලව අල්ලන්න එනවා. ඉක්මනින් මෙහෙම පිට වෙන්න. බෙලු කුමරිය දොරේ අලවලා තිබුණු දණ්ඩි මාළු වගේ චිත්‍රය ගලව ගත්තා. ගම්මුලා දෑනියා ඔහුගේ මිනිසුන් සමග ඊතල වලින් පහර දෙද්දී ඔවුන් කැලේ මැදින් දුවගෙන ගියා. අනේ දණ්ඩි නංගියේ අපට උදව් කරන්න. බෙලු කුමරිය එහෙම කිව්වා විතරයි චිත්‍රය ලොකු දණ්ඩි මාළුවෙක් බවට පත් වුණා. දණ්ඩි මාළුවා ඔවුන්ව පිටේ තියාගෙන වේගයෙන් වතුරේ පිහිනගෙන ගියා. ගම්මුලා දෑනියා බෝට්ටුවක නැගලා ඔවුන් පස්සේ ලුහු බැන්දා. මුලා දෑනියා දුන්න අතට අරගෙන ශිහාන්ට විදින්න යන විටම දණ්ඩි මාළුවා ඔවුන්ව වතුර ඇතුළට අරගෙන ගියා. දණ්ඩි මාළුවා පිහිනගෙන ගියේ ගංගාවට අධිපති රජතුමන්ගේ මාලිගාවට. පියාණනි. මගේ දියණියනි, ඔබ නැතිව අපි ගොඩක් දුකෙන් හිටියේ. ඔබව හොයපු නැති තැනක් නැති තරම්. බෙලු කුමරිය තමයි ගංගාවේ රජතුමාගේ දියණිය. තරහ ගිහින් හිටිය දණ්ඩි මාළුවා මුලා දෑනියා ඇතුළු පිරිස එක කටට ගිලලා දැම්මා. රජතුමාගෙන් සහ රැජිනියගෙන් සමු අරගෙන ඔවුන් ආපහු නිවසට ආවා. අපිව බේරගත්තා. ඔව් එයාගේ උදව්ව අපි කවදාවත් අමතක කරන්නේ නැහැ. ඊට පස්සේ ඔවුන් හැමදාම සතුටින් ජීවත් වුණා. අලුත් කතාවකින් හමු වෙමු.